Hello everyone, welcome back to my YouTube channel. I hope you are all doing well. ඉතින් අද මම ඔයාලට පාඩම් කරන්න පහසු වෙන්න පුංචි ස්ටඩි ටිප්ස් ටිකක් අරගෙන ආවා. වැඩි කතා නැතුව අපි ස්ටඩි ටිප්ස් ටික බලන්න යමු. ෆස්ට් ස්ටඩි ස්ටෙප් එක තමයි ඔයා පාඩම් කරන පොත් මේසේ ලස්සනට පිළිවෙලට පිරිසිදුව තියාගන්න ඕනේ. මේ විදියට අපිනිවෙලට තියාගන්න එපා. ඔයා කැමති විදියට ඔයාට පුළුවන් විදියට ඔයාගේ ස්ටඩි ටේබල් එක ලස්සනට හදාගන්න. මේ විදියට ස්ටඩි ටේබල් එක අලුතින් පිළිවෙලට ලස්සනට හැදුවම ඔයාලට ලොකු එනර්ජි එකක් ඒවි පාඩම් කරන්න. සෙකන්ඩ් ස්ටඩි ස්ටෙප් එක තමයි ඔයා පාඩම් කරන්නේ මොන විදියටද කියලා හොයාගන්න ඕනේ. පාඩම් කරන්න ගොඩක් ක්‍රම තියෙනවා. ඉතින් ඒ වයින් ඔයාට ගැලපෙන්නේ මොකක්ද කියලා ඔයා හොයාගන්න ඕනේ. මම ඒ වයින් කීපයක් කියන්න. සමහර අය ඉන්නවා පින්තූර ඇඳ පින්තූර බල එයාලගේ විෂය කරුණු මතක තියාගන්නවා. ඉතින් මේ ක්‍රමයෙන් ගොඩක් සාර්ථකයි කියලා මං අහලා තියෙනවා. තවත් සමහර අය ඉන්නවා එයාලගේ පාඩම් වලට සවන් දෙන ගමන් මතක තියාගන්න අය. ඉතින් මේකත් හොඳ ක්‍රමයක් තමයි පාඩම් කරන්න. තව ක්‍රමයක් තමයි ඔයාට පුළුවන් ඔයාගේ යාළුවන්ට එහෙම නැත්නම් ඔයාගේ සුරතල් සතෙක් ඉන්නවා නම් එයාට කියලා දෙන විදියට පාඩම් කරන්න. ඉතින් ඔයාට කවුරුත්ම නැත්නම් ඔයාට පුළුවන් මනසින් කවුරු හරි මවාගෙන එයාට පාඩම් කියලා දෙනවා වගේ ඔයාට ඔයාගේ විෂය කරුණු ටික මතක තියාගන්න. ඉතින් තර්ඩ් ස්ටඩි ස්ටෙප් එක තමයි ඔයා පාඩම් කරන වැඩේ විනෝදයෙන් කරන්න ඕනේ. ඔයාට පුළුවන් ස්ටිකි නෝට්ස් වගේ දේවල් යූස් කරලා ඔයාගේ එදිනෙදා ක්ලාස් නෝට්ස්, ස්කූල් නෝට්ස් වගේ දේවල් ලස්සන කරගන්න. ඒ වගේම ඔයාට පුළුවන් හයිලයිටර් පෙන්ස්, කලර් පෙන්ස්, කලර් පෙන්සිල්ස් වගේ දේවල් යූස් කරලා ඔයාගේ නෝට් එක තව ලස්සන කරගන්න. මේකෙන් ඔයාට ඔයාගේ ස්ටඩීස් වලට ලොකු කැමැත්තක් ඇති වෙනවා. ෆෝර්ත් ස්ටඩි ස්ටෙප් එක තමයි ඔයා කරන හැම වැඩක්ම ප්ලෑන් කරලා කරන්න පුරුදු වෙන්න ඕනේ. මුලදී ප්ලෑන් එකක් හැදුවම ඒ විදියටම වැඩ කරන්න බැරි වෙයි. මේ විදියට ප්ලෑන් කර හැම වැඩක්ම කරනකොට ඔයා ඒකට ටික පුරුදු වෙනවා. ඉතින් ඔයාට ටු-ඩු ලිස්ට් එකක්, මන්ත්ලි ප්ලෑන් එකක්, වීක්ලි ප්ලෑන් එකක් හදාගන්න පුළුවන්. ඉස්සරහට මම ඔයාලට මේ ප්ලෑන්ස් ගැන වෙනම වීඩියෝ එකක් අරන් එන්නම්. ෆිෆ්ත් ස්ටඩි ස්ටෙප් එක තමයි ඔයා නෙගටිව් විදියට හිතන එක නවත්තන්න ඕනේ. ගොඩක් වෙලාවට මේ මොන දේ කරත් ඔයා නෙගටිව්ව හිතන කෙනෙක් වෙන්න ඇති. ඇයි මටම මෙහෙම වෙන්නේ? දැන් නම් බෑ. මොනා කරත් වැඩක් නෑ බෑ වගේ කිය නෙගටිව් තින්කින් කරන්න එපා. අන්තිම ස්ටඩි ස්ටෙප් එක තමයි ඔයා හිතන හැම දෙයක්ම පොසිටිව් විදියට හිතන්න ඕනේ. නෙගටිව් මයින්ඩ් එකෙන් හිමීට අයින් වෙලා පොසිටිව් මයින්ඩ් එකට යන්න. මට පුළුවන්, හැමදේම වෙන්නේ හොඳට, මම කවදා හරි දිනනවා වගේ පොසිටිව් විදියට හිතන්න පුරුදු වෙන්න. අන්තිමට නොදැනීම ඔයාට ඔයාවම මොටිවේට් කරගන්න පුළුවන්. ඉතින් ලස්සන ළමයෝ, අද මම ඔයාලට ගෙනාවේ ස්ටඩි ටිප්ස් ටිකක් විතරයි. ඉතින් ඔන්න ඔයාලට පාර්ට් 2 එකකුත් ඕනේ නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාට මේ වීඩියෝ එක ප්‍රොඩක්ටිව් වුණා නම් ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.